මස්පන්න හන්දියේ නායකඳුර කියන නායකව මේ ඇවිල්ලා තියෙන්නේ. මේත අවුරුදු 1934 මේ නාය ඇවිල්ලා තියෙනවා. අවුරුදු 100කට පස්සේ තමයි මේ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. කඩවල් 14ක් විතර යට වෙලා තියෙනවා. බස් 4ක් යට වෙලා තියෙනවා. වීල් එකක් යට වෙලා තියෙනවා. බයික් 3ක් යට වෙලා තියෙනවා. බල්ලෙක් ඉඳලා එයා යට වෙලා මැරුණා. නුවර පාර වැහිලා තියෙන්නේ. මස්පන්න වැලිමඩ පාර වැහිලා තියෙන්නේ. ආයි මස්පන්න බදුල්ල පාර වැහිලා තියෙන්නේ. ඉතින් අපිට හොස්පිටල් එකකටත් යන්න විදියකුත් නැහැ. මේ නාය ගොඩ ලොකු නායක් මැෂින් එකක් ඇවිල්ලා තියෙන. ඒක ඉතින් මාසයක් විතර අදින්න වෙනවා. අපි කියන්නේ තමයි මැෂින් එකක් විතර දාලා ඔක්කොම ඉක්මන් කරලා මේ පාර පිටුතුරු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා තියෙන්නේ. බදුල්ල නගරයට එන්න තිබුණු සියලුම මම්මාවත් ඇහිරුණා. කිසි කෙනෙකුට එන්න බැරි වුණා. අපි පැය කීපයක් යනකොට කොළඹ රත්නපුර බලංගොඩ හරහා එන ප්‍රධාන මාර්ගය විවෘත කරගත්තා. මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග බදුල්ල දිස්ත්‍රික්කයේ 36ක් තියෙනවා. 30න් 25ක් විශාල වශයෙන්ම විනාශ වුණා. ඒ 25න් අපි මේ වෙනකොට 24ක් විවෘත කරගෙන තියෙනවා. තව එකයි විවෘත කරගන්න බැරි. අපේ පාලම් ප්‍රධාන පාලම් ඔක්කොම 40කට ආසන්න විනාශ වුණා. ඒවට අපි తాවකාලික පාලම් අපි සමහර ඒවා යොදාගෙන තියෙනවා. දවස් 10ක් යනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ජල සම්පාදනයේ 100% දක්වා අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ලක් වුණා. අපේ රෝහල් වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් අකර්මණ්‍ය වුණා. ඒකේ ප්‍රධානම එක තමයි මහියංගන මූලික රෝහල, විශාල සේවාවක් කරන රෝහල. ඒක සම්පූර්ණයෙන් ගම් වතුරින් යට වෙලා 3 කෝටි ගානක දේපල අපිට අහිමි වුණා. හැබැයි අපි සන්තෝෂෙන් කියනවා පැය 72ක් ඇතුළත අපි මහියංගන රෝහල නැවත ආරම්භ කළා. මාර්ග සංගම අධිකාරියේ විශාල කැපවීමක් වුණා මේ පෞද්ගලික දවසේ. මම හිතන්නේ දවස් 7කින් වගේ මේ පාලම ගහලා ඉවරයි. මාර්ගයෙන් යන්නේ අතුරු මාර්ගවලට යන්න හරි අපහසුයි. මේ වාහනේ යන්න බෑ. බයිසිකලෙන් තමයි ඒ සියලු දෙනා ඒ රාජකාරී කටයුතු වලට යන්නේ. දිනදා ජීවිතේට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එළවෙලා තියෙන ගස් වල ලොකු ගස් මුල් දෙකින් ඇවිල්ලා පාලමේ ගෙදර පාලමේ ගැවුතුනවා. ඊට පස්සේ අපි බයේ නායි ඉස්සරහ ගෙදරින් අපි දුව ළමයි කින්නෙක් ඉන්නවා. එයාලත් මෙහෙට ගෙන්න ගත්තා. බයට අතන වතුරේ මම මේකේ ඉස්සර. ඊට පස්සේ මේ මම කිව්වා දැන් නම් ගෙදර ඉඳලා හරියන්නේ නැහැ. අපිත් එක්ක යයි. ඊට අද්දාලා එයාලගේ වීල් එකක් තියෙනවා. වීල් එකට නැකලා බලනකොට රැල්ල දානවා වගේ මේ පාලම උඩින් යනවා. මේ වතුර පාර ගහනවා අර ගස් හිර වෙලා උඩට හිට වෙලා ගස් පිළිවෙල. ඊට පස්සේ අපි සද්දාලා ආවා මේ වංගුවට එනකොටම පාලම කඩාගෙන ගියා. මේ ගිහින් අරහටියට යනකොට සීල් එක යහට ගියා විතරයි එතන පස්කන්දක් කඩාගෙන ආවා. මොකද අර ඥාති ගෙදරක තමයි අපි රැයි කිසියෙට. ජීවිතහානි 3ක්. මේ කනවැරැල්ල බටහිර ග්‍රාමීණ දායක වස්ම පස්සර.
කලින් තියුණු තත්ත්වයේ හැටියට මේ ඇල මේ විදිහට යට වුණා නම් ඇත්තෙන්ම මාස 6කින්වත් ගොඩ ගන්න බෑ. ඇත්තෙන්ම ගොඩ ගන්න බෑ. මේ ස්වේච්ඡා මේ මිනිස්සු ඇවිල්ලා අනිත් එක තප්පර 5ක්වත් මේ මිනිස්සු නිකන් ඉන්නේ නෑනේ. වැස්සෙම මේ වැඩ. මේ එතකොට මේ ඇලේ තියුණු හානිය හැටියට දැන් දවස් 6කින් 7කින් මේ වතුර ගෙනියනවා කියන්නේ කියලා වත් කරගන්න බැරි උතුම්ම දෙයක් මේක.